පත්තිනි දේවි අහසින් වඩිනා පත්තිනි සලඹින් ගිනි ජල මවනා පත්තිනි තෙදනින් දුදනන් මඩනා පින්පෙත් ලබනා බුදු බව පතනා තමහිමි පිළිගත් පඬිරට ගිනිලා පතිව්‍රතාවේ සත්‍යය ගැන්දු පතිව්‍රතාවේ සත්‍යය ගැන්දු වස්තුස් හරිමින් සුවසෙත සාදා පාරමිතාවී දම් වැට බැන්දු පාරමිතාවේ දම් වැට බැන්දු පත්තිනි දේවි අහසින් වඩිනා පත්තිනි සලඹින් ගිනි ජල මවනා පත්තිනි තෙදනින් දුදනන් මඩනා පින්පෙත් ලබනා බුදු බව පතනා ඕක දෙන්න. දැන් තුවට හොඳයිනේ. හොඳයි. ගුරුන් වහන්සේ අපි මේ බලා ඉන්නේ අහස් දිය වැටෙනකල්. ලබන කන්නේ වපුරන්ට. තමුන්නහට කියන්නේ හෙට අනිද්දා වහිනක වහිනවාමයි. පත්තිනි මෑණියෝ වැස්සට අරගත් දේවතාවි. ඒ හින්දානේ අපි වැස්ස අඩු ඇහැලමහේ මේ පත්තිනි පූජෝත්සව පවත්වන්නේ. කිව්වා හෙට ගානකට බොන්නේ කියලා. හරිද? මචර කමට බෝතලින් බිව්වේ නැත. නෑ නබුවට මම කොරන්නද? මේ විදියට වැස්සොත් නම් අදරයට කෝවිලේ නතර වෙලා හෙට තමයි ජනරටවල වලට යන්න වෙන්නේ. කොහෙද? අතර මගේ බිබි කාලේ කෑවේ නැත්නම් වෙලහටත් අපි ගෙවල් වල. ඊළඟ ගෙදර ගිහිල්ලා ගෑණිකෙන් කුණු බැනුම් අහනවට වැඩිය හොඳයි ගුරුන්නාන්සේ රෑ 12 මෙසෙන්ට වෙලා නිදා ගන්න එක. මට නිදිමතයි නිදිමත නෙවෙයි වෙරිමත්. නිදාගන්න. මම නිදාගත්තා. මම නිදිමතයි. අර කොට්ටය මොඩක් දෙන්න. මේ දරුවන්ට මා හඳුනා ගන්න පුළුවන්ද? ඔබතුමී ගිරි දේවි අනුවස් දේවි අපරාපුත් දේවි
වල්ලි අම්මා කාලි අම්මා දේවානි අම්මා විසෝ බණ්ඩාර කෝමර බණ්ඩාර ලක්ෂ්මී සරස්වති පාර්වති ඒ හැම දෙනාම දේවත්වයට පත් වූ ස්ත්‍රීන් තමයි. ස්ත්‍රීන්ට දේවත්වය ලබා දෙන්න පුරුෂ පක්ෂය ඒ තරම් කැමති නැහැ. එහෙමයි. ඒත් මමත් දේවත්වයට පත් වූ තවත් ස්ත්‍රියක්. දැන්වත් හඳුනගන්න පුළුවන්ද? කරමාල පත්තිනි, ලේ පත්තිනි, මල් පත්තිනි, වීල් පත්තිනි, කිරි පත්තිනි, සිත්ත පත්තිනි. දැවට බලන්න උපන්, නයි කඳුලෙන් උපන්, රන් ඔබෙන් උපන්, විදුලි වලාවෙන්, දිය බබුලෙන්, කඳුරු පොත්තෙන්, කඳගිරි ඇල්ලෙන් උපන් පත්තිනි. ඔව්. මම පත්තිනි. සමාවසර මේ කට්ට කඩුලේ ඔබතුමී වතුර ගන්න බැරි වුණාට ඔබතුමී වෙනුවෙන් අපේ රට පුරා පැවැත්වෙන ගම්බඩු ශාන්ති කර්මවලදී අපි ගායනා කරන පන්ති ස්කෝල් මුර කවිවල ඔබතුමීගේ කතාව සඳහන් වෙලා තියෙනවා. මා ගැන කොතෙකුත් කතා කොතෙකුත් පොත්පත්වල ඇති. ඒත් මගේ සත්‍ය කතාව දන්නේ ඔබගේ රටේ කිහිප දෙනෙක් පමණයි. පත්තිනි නාමයත්, පත්තිනි ඇදහිල්ලත්, පත්තිනි සලමත් ඉන්දියාවෙන් ලංකාවට ගෙනාවේ ගජබා රජතුමා. එතුමාගේ චාරිත්‍රයක් තිබිලා තියෙනවා. රෑට අඥාත වේශයකින් රට පුරා සංචාරය කරමින් රට වැසියන්ගේ සුව දුක් සොයා බලන එක. එහෙම ගිය ගමනකදී ඇමතිවරු රජතුමාගෙන් වසන් කළ කාරණාවක් අනාවරණය වුණා. ඒ අනාවරණය නිසා තමයි එතුමාට ඉන්දියාවට යන්න සිද්ධ වුණේ. අර පරසොලි රජුරුවෝ මගේ අහිංසක ඉලන්දාරි කොළු ගැටයව ඒ මැහැල්ලගේ දරුවා ඇතුළු 12,000ක් සෙනග පැහැරගෙන ගිහින් තිබුණේ වංකනාසික තිස්ස රජතුමාගේ කාලේ. ඒ 12,000ම නැවත ලංකාවට ගෙන එන්න ගජබා රජතුමා තීරණය කළා. වීර වික්‍රමාන්විත සැබළුනි, කැඳවීමක් ලැබෙන තුරු තැබි මේ මන්නාරම් තොටේ සූදානම්ව සිටිව්. පළමුව සොලි රටට පාදබන්නේ මමත් දීලයෝද පමණයි. ජය වේවා. නීල මහා යෝධයා මහ මුහුද දෙබෑ කරගෙන සොලි රටට ගියා විතරක් නෙවෙයි, පැලිමිරිකල ජලය අරන් සොලි රජුට පෙන්නුවා. පියටපත් රජතුමා ලංකාවෙන් අරන් ගිය 12,000ත් ඊට හිලව්වට සොලි තරුණයන් 12,000කුත් ගජබා රජුට දුන්නා. ඒ ගිය ගමනේදී තමයි කේරළ රජතුමා මුල්ම පත්තිනි කෝවිල විවෘත කරන උළෙලට ගජබා රජතුමාට ආරාධනා කළේ. ඔබතුමී ගජබා කතාව නම් කිව්වා. ඔබතුමීගේ කතාව කිව්වේ නෑනේ. මා උපන්නේ ගජබා රජතුමා ආක්‍රමණය කළ සොලි රටේමයි. එතකොට මගේ නම කන්නකී. මා විවාහ වී සිටියේ ධනවත් සිටුවරයෙක් සමග. ඔහුගේ නම කෝවලන්. අපගේ ජීවිත ගලා ගියේ ආලයෙන් පිරුණු ලෝ. ඔබ දන්නවද? කාවරි පටුණු යුවතියන් ඔබ ගැන කියන කතා? කාවරි පටුණු යුවතියන් මා ගැන කියන කතා මට මොකටද? මට දැනගන්න ඕනේ ඔබ මා ගැන කියන කතා. ඔවුන් කියනවා ඔබ හරියට කඳුකුමරු වගේලු. ඔවුන් කියනවා ඔබ හරියට උමයංගනා වගේ කියලා. උපමාව වැරදි. ඔබ කඳුකුමරු නම් මම කඳුකුමරුගේ ප්‍රියාව වල්ලි මාතා වෙන්න එපයි. උමයංගනාව කියන්නේ කඳුකුමරුගේ මව.
ඔබත් දැන් මවක් කිය යුතු කාලය එළඹිලා. රජතුමා හිට අනිත්තම ඉන්ද්‍රෝත්සවයට දින නියම කරාවේ. එදාට අපි දෙවියන්ට භාරයක් වෙමු. චිත්‍රපති පැමිණට සිටින කාරණාව මා දන්නවා. ඉන්ද්‍රෝත්සවය ආරම්භෙනදා ඔබේ අභිලාෂත් ඉෂ්ට වෙයි. ඔබ මා වෙත ප්‍රධානය කළ නෘත්‍ය රාජනීය පදවිය වගකීම් මා මේ තාක්කල් නොපිරියලා ඉටු කළා රජතුමනි. මා දන්නවා. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෘත්‍ය රාජනීය වූ බව. ඒ දුරේ මගේ දියණිය මාතවීට හිමිවනු දැකීමයි මගේ පරම අභිලාෂය. ඉන්ද්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය තැන්පත් කර ඇති වජ්‍රකෝට්ටේ දේව මන්දිරයේ මහානුභාව සම්පන්න තැනක් බව ඔබ දන්නවා. වජ්‍රකෝට්ටේ දේව මන්දිරයයි ඉන්ද්‍රෝත්සවයට දිරණීම කරන්නේ. ಭಾರತ ಮಾತಾವගේ නලලත රැදි පිළකයක් බඳු වූ කාවේරි පටුනේ ජනයා වෙත වජ්‍රකෝට්ටේ දේව මන්දිරයේ නිකුත් කරන ආඥාවයි මේ. අද සිට පුරා සතියක් ඉන්ද්‍රෝත්සවයට දින නියම කර තිබේ. කවදා ඉන්ද්‍රෝත්සවයේ ආරම්භය සනිටුවන් කිරීම වස් චිත්‍රාපතිගේ දියණිය වූද නෘත්‍ය ගීත වාදිතාදියෙහි පාරප්‍රාප්ත වූද මාධවීනන් නාට්‍යාංගනාව නෘත්‍ය රාජනී ලෙස අභිෂේක කෙරෙන නර්තන මහෝත්සවය අද දින චිත්‍රාපති නර්තන මණ්ඩපයේ සිදු කරන බව සොලී රාජෝත්තමයානෝ දන්වා සිටින්නාහ. श्रीमदात्मने गुणैक सिन्धवे नमः शिवाय धावलेश धूतकोक बन्धने नमः शिवाय नाम शेषितान मध्व वान्धवे මං අහගෙන හිටියේ සුමధుර ස්තෝත්‍ර ගායනය. ඇයිමි? මට ඇඳුමක් තෝරගන්න බැරුව. කොහේ යන්නද? අද චිත්‍රාපතිගේ දියණිය මාධවී අපේ සොලී රටේ නෘත්‍ය රාජනීය විදිහට අභිෂේක ගන්නවන දිනය. ඉතින් රජතුමා විවෘත ආරාධනාවක් කර තිබෙනවා කාවේරි පටුනේ ප්‍රභූන්ට. ඔබට අමතකුණාද? අද අපේ මුල්ම විවාහ සංවත්සරය. අපේ වාසනාවට ඉන්ද්‍රෝත්සවයත් අදටම යෙදුණා. මං හිතන් හිටියේ ඔබත් සමග කෝවිලට යන්න. කන්නගේ අවුරුද්දක් කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කාලය ඇතුළත ඔබත් මාත් අතර ප්‍රණය කලායක්වත් සිදුවේ නැහැ. ඒ වගේම මේ තාක් කාලයක් ඔබ රාගසිතකින් අන්‍ය පුරුෂයෙක් දිහා ඇස් කොනකින්වත් බලා නැහැ. ඔබත් ඒ වගේ කෝවලන්. ඔබත් රාගී සිතකින්
අන්න ස්ත්‍රියක් තියා ඇස් කොනකින්වත් බලා නැහැ. ඒත් ඒ රාත්‍රියේ මගේ දකුණු ඇස නටන්න පටන් ගත්තා. දකුණු ඇස නැටීම විප්‍රයෝගයක පෙර නිමිත්තක්. ඊරෑ මගේ වම්මැස නටන්න පටන් ගත්තා. වම්මැස නැටීම සම්ප්‍රෝගයක පෙර නිමිත්තක්. ඔව්වා හින්දු ආගම අදහන අපේ මිත්‍යා විශ්වාසනේ කන්නගී. ආයෙත් නෘත්‍ය රාජිනී පදවි ප්‍රාප්ති උල්ලත් දැක් ගන්න ලැබෙන්නේ වසර කීයකින්ද? මං කඩිනමින් එනවා කෝවිල් යන්නත් එක්ක.
අද සිට ඔබ මේ සොලී රටේ නෘත්‍ය රාජනය ඒ උත්තරීතර තනතුර සංකේතවත් කිරීමට 1008 කලඳක් රත්තරන් සහිත මාලයක් මා ඔබට පිරිනමනවා. පුරාණ චාරිත්‍රානුකූලව ඔබට අද තවත් භාග්‍යයක් හිමි වෙනවා. ඒ මේ මොහොතේදී ඔබට ස්වාමි පුරුෂයෙක් තෝරා ගැනීමට අපෙන් ලැබෙන වරමයි. ඔබට මා පිරිනැමූ 1008 කලඳක් රත්රන්වල වටිනාකම පිරිනමන අයෙකුගෙන් කෙනෙක්ව ඔබගේ ස්වාමි පුරුෂයා වශයෙන් තෝරාගත හැකියි. දේවන්ති ගිහි නිදාගන්න. දැන් නම් සිටුතුමා එන එකක් නෑ. තව ටිකක් බලන්න. දැන් ඉතින් කෝවිල් යන්නත් බැහැනේ. සිටුතුමාවම මගේ පූජා කුටියවත් පූජාව තියෙනවා. සත්මසකුත් සද්දිනක් යනතුරු මා ශිල්ප දැක්විය යුත්තේ මගේ ස්වාමි පුරුෂයා අභිමුව පමණයි. ඒ තාක් මේ මැදුරු පරිශ්‍රය ඔබට පමණයි. සියලු ආගන්තුකයන්ට මේ මැදුර තහනම් ප්‍රදේශයක්. රාජ නීතියත් එයයි. මගේ කැමැත්තත් එයයි. මගේ චිත්‍රාපතිමාව මට ඉගැන්නු නාරායණගේ දේවපාණි රැඟු, බ්‍රහ්මන්ගේ පණ්ඩ රංග රැඟු, පාර්වතීගේ ලාස්‍ය රැඟු,
කාමදේවගේ අනගරඟු ඒ සියල්ල ඔබටයි. එතුමිය මට ඉගැන්නු මිහිඟු බෙරවැයුම්, මකර වීණාවැයුම්, සඳුන් වස්තන වැයුම්. ඒ සියල්ලත් ඔබට පමණයි. දැන් ඇති. එපා. මේ රන්දම ගලවන්න එපා. මගේ ප්‍රේමී සංකේතය හැටියට ඒ නිතර ඔබේ ගෙලේ තිබිය යුතුයි. මේ මధు චන්ද්‍රයා මේ දීත් ස්වාමිදු මම මේ ශීර පායාසය අරගෙන සිරිහන් ගැබට ගියා. සඳලු තලාවටත් ගියා. ඔබතුමී රැය පහන් කරලා තියෙන පූජා කුටියනේ. ඔව් දේවන්දී. රෑ මැදීම වෙනතුරුම සිටුතුමා නොආ නිසා අපේ පූජා කුටියේ පූජාව තිබ්බා. මට එහෙමම නිින්ද ගිහින්. සිටුතුමා ඇවිල්ලත් නෑ. අතරමඟ කරදරයක්වත් වුණාද? දැන් කාවේරි පටුනේ මංකොල්ලකාරයෝ වෙහි වෙලා. මොහොදු කොල්ලකාරයොත් එක්ක සටන් වැදිලා. මණිමේකලා දිව්‍යාංගනාවගේ පිහිටෙන් නෞකාවත් අරගෙන ගොඩබිමට එන අපේ සිටුතුමාට විපතක් කරන්න. කාවේරි පටුනේ මංකොල්ලකාරයන්ට පුළුවන්ද? මගේ ජීවිතේ සුන්දරම රාත්‍රයේ මාධවී මා ඔබ සමග ගත කළේ. ඔබ නාට්‍ය ශාස්ත්‍රය වගේම කාම ශාස්ත්‍රයත් හොඳින් ඉගෙනගෙන තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඔව්. නෘත්‍යරාජිනී දේවදාසීන් වැනි අය කාම සූත්‍ර, අනංගරංග, රති රහස්‍ය වැනි කෘති හදාලා ඉතිරි කෝවල ඒ කෘති කියවලද දැනුම මමත් මුල් වතාවට අත්හදා බැලුවේ ඊ රාත්‍රියේ ඔබ සමග. ඔබ මට ලබා දුන්න ආස්වාදයට මම ඔබට සදා ණය ගැති මාධවී. මමගේ සියලු ධනය ඔබ පාමුල තබා පූජා කරනවා. මට අවශ්‍ය සියලු ධන දාන්නේ දැසිදසු රාජ භාණ්ඩාගාරයෙන් ලැබෙනවා. නෑ. මමගේ ණය ගැතිභාවයෙන් මිදිය යුතුයි. මෙතැන් පටන් මගේ ධනයත් ඔබ සතුයි, මගේ සිරුරත් ඔබ සතුයි. ස්වාමිදු මේ මාලිගාවේ තියෙන මිල අධිකම දේ. වටිනාම දේ නුඹලා දමා යන්නද හදන්නේ? මේක නම් රාජකීය භාණ්ඩයක්. දිනවනම් අරන් යමු. බැන්න මෙහෙ වරන් යන්න. මේක යුක්තිය දේශයක්ද ස්වාමිදු? එක් වනිතාවකගේ ස්වාමි පුරුෂයෙක් තවත් වනිතාවක් විවාහ කරගන්න විට
ඒකට ආශිර්වාද කරන්න රටක රජ කෙනෙකුට පුළුවන්. කාමරාගේ තරම් තවත් කින්නක් නැහැ දේවන්ති. රාජන්නටවත් ඒකින්න මැඩ පවත්වන්න බෑ. අපේ නොකිලිටි හාලය කෝවලන්ට එක රැයකින් අමතක කරන්න පුළුවන් වුණා. ඒත් මට කෝවලන අමතක කරන්න බෑ. මට කෝවල නැතුව ජීවත් වෙන්නත් බෑ. ඔබතුමිය මොනවද කරන්න හදන්නේ? මම ඌ ස්වාගෙන යනවා. ඔහු කොහොමද යන්නේ? අපිට දැන් ගොන් කරත්තයක්වත් නැහැනේ. මාදවී සිටු කුමාරිකාව මල්ලුයනේ බලාපල්ලා. අර බලපංකෝ කොහෙද මේ බලු කික්කියෝ දෙන්න යන්නේ? කෝවලන් සිටුතුමා මේ මල්ලුවෙනට ආව බව ඇත්තද? ඇයි එන්න බැරිද? මේක මාධවී කුමරියගේ මල්ලුවෙනනේ. දැන් ඉතින් කෝවලන් සිටුතුමාටත් ආයිති. අපිට සිටුතුමා මුණ ගැහෙන්න ඕන. අනේ රත්තරනේ දැන් නම් බෑ. අපේ මාධවී කුමරිය කෝවලන් සිටුතුමත් එක්ක මදු සමය ගත කරන කාලය මේක. ලේසි පහසු දෙයක් නෙමෙයි සුන්දරිය. ආත්මාසයකුත් හද්දොහක පරම රමණීය මදු සමයක්. දැන් ඉතින් මේ බලු කික්කියෝ දෙන්න ආපු අතක් බලාගෙන ගියොත් නේද හොඳේ? මෙතකින් මේ මල හොන්තු දෙකන්නේ හම්බුනේ. අපි යමු ස්වාමීදු. කෝවලන් මගේ පුතා බව ඇත්ත. ඒත් ඔහු කළ අමනෝඥ අශෝභන අවකල් ක්‍රියාවට මම නම් සමාව දෙන්නේ නෑ. මට කෝවලන්ව අමතක කරන්න බෑ පියාණනි. දැම් බලාගෙන හිටියා ඇති. තව දුරටත් කෝවලන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා මගේ දුව. දුවට පුළුවන් තව විවාහයක් කරගන්නට. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ සොලී රටේ ඕනෑ තරම් තරුණ සිටුවරු ඉඳී වී දුවගේ අතගන්ට. මට වඩා කෝවලන්ට ආදරේ. කෝවලන්ගෙන් තොර මට ජීවිතයක් නෑ. මල්වලක් බිමදිගේ ඇදුනොත් මොකද වෙන්නේ? මිනිස්සු පාගාගෙන යනවා. මල්වලට පවතින්ට පුළුවන්
ගහක එතුනොත් විතරයි. ඒ වගේ තරුණ ස්ත්‍රියකටත් තනිව ජීවත්වෙන්ට බැහැ. තරුණ ස්ත්‍රියකට අවිවාහක තරුණ ස්ත්‍රියකට සැමියා මල තරුණ ස්ත්‍රියකට වගේම සැමියා හැරගිය තරුණ ස්ත්‍රියකටත් තනිවම ජීවත් වෙන්න බැරි බව මට වැටහෙන්න පටන් ගත්තා. ඒත් මම තනිවම ජීවත් වුණා. මේ කලාදාමය ටිකක් හිරයි වගේ. අද කවුද? කපිල කුමාරයා. ඊයේ කෞෂික යුවරජතුමානේ. හෙට ශ්‍රීධර සිටුතුමා. මට තවත් නොබේ විප්‍රකාරී වසන්න බෑ මාධවී. කාවේරි පටුනේ පමණක් නම් ඉවසිය හැකි. ඒත් මුළු සොලී රටේම ඉන්න සල්ලාලා දනකුවේර කොළුගටව මේක අස්සේ කොළුගටව විතරක් නෙවෙයි හංකඩ මහල්ලොත් ටිකක් සිහිකල්පනාවෙන් කතා කරන්න කෝවල. මං කවුද? සොලී රටේ නෘත්‍ය රාජිනී. මා සොයායන මගේ මිල ගෙවන ඕනම කෙනෙක් සතුටු කරන්න මම බැඳී සිටිනවා. මට වැටුප් ගෙවන්නේ රාජපාණ්ඩාගාරයෙන්. එතකොට මං කවුද? ඔබ මගේ ස්වාමි පුරුෂයා. මාස 7යි දවස් 7කට. ඔව්. ඒ කාලය තුල මා ඔබට පමණයි. දැන් මා මුළු රටටම. ඒකයි රාජනීතිය. තවත් දෙයක් කෝල. ඒ අයට නෘත්‍ය මණ්ඩපය විසක් සිරිහාන අයිති නෑ. ස්වාමිදු කපිල කුමරු පැමිණ සිටිනවා. සපත් වෙන්න. වාද්‍ය වෘන්දයේ සූදානම්ද වයන්තිමාලා? එහෙමයි.
ලුච්චර. දේවන්ති හොඳට බලපන් අර අතනින්ට කවුද කියලා කවුදෝ මිනිහෙක් ගහක් බදාගෙන ඉන්න සුරාසොන්නෙක් වගේ ඒ කෝවලන් වෙන්න බැරිද පරින් යන බලන්න වහිනවා ඒකට කමක් නෑ කෝවල ඇයි මේ ඔබ බීමතින් කන්නගේ මවගේ ජීවිතය විනාස කළ මවබේ ධනය විනාස කළ මාතවී ඔබ පිටවං කලාද කෝවල මාධවීට ඕනෑ ධනය නම් මේ දඹරන් පාසලම ගෙන යන්න ඔබේ සතුට මාධවී ළඟ නම් මේ සලබත් රැගෙන ආපහු යන්න ආයි මාධවී ළඟට යන්නේ නැහැ කන්නගේ මා පවිත්‍ර මිනිසෙක් කන්න මහපුලි ස්පර්ශව ලබන සුසි මහිතා මතා ඔබ ස්වාවිලේ මගේ දෙපා පුරුද්දට මෙ මව බලකට බැගිනාව කන්නකි මට හිස හැරුණු අතේ යන්න දෙන්න මා ඔබට ඉස්සර කිව්වේ පති පරමේශ්වර කියලයි දැන් එහෙම කියන්න බෑ ඒත් අදත් හෙටත් හැමදාමත් ජීවත්ව සිටින තාක්කල් ඔබ මගේ ස්වාමි පුරුෂයා මා ඔබේ පාද පරිචාරිකාව අප යළිත් අපේ පැරණි ජීවිතය ආරම්භ කරන්න වෑයම් කළා. කාවේරි පටුන අපට තවදුරටත් ප්‍රතිරූප දේශයක් වුණේ නැහැ. කුලගේ බිඳ වැටිලා. ධනය පිරිහිලා. අවසානයේදී අපි තීරණය කළා රට හැර යන්න. සොලී රටෙන් පඩි රටට පඩි රටට ගොස් අප්‍රකටව ජීවත් වෙන්න.
කෝවලන් මට සමා වෙන්න කන්නකි. මා මොහු සමග විවාහ වුණේ මොහු ඔබේ සැමියා බව නොදැනයි. ඒත් මම මුළු හදවතින්ම මොහුට ආලය කළා. මොහු ඔබේ ස්වාමියා බව දැනගත් පසුත් ආලය කළා. තවමත් ඒ ආලයේ විදියමයි. ඔබ මට කළ වැරදි නෙවෙයි. ඒත් මගේ ස්වාමියාට කළ වැරදි සමාව නොදී හැකි වැරදි. ඔබ ඔහුගේ ආත්මය උරාපී හපේ එළියට විසි කළා. ඔහුගේ ධනදානය උදුරාගෙන ඔහුව යාචකයෙක් බවට පත් කළා. කන්නකි මොහු මා දමාවා මිස මා මොහු එලවා දැමුවේ නැහැ. මොහුගේ ඌමනාවට මිස මගේ ඌමනාවට මොහුගේ ධනයෙන් එක මසුරමක්වත් මගේ මැදුරට ගෙනාවේ නැහැ. මාධවී අපේ ගමනට බාධා නොකර මෙතනින් පලයන්. මට නුඹ අප්‍රියයි. ගමනට බාධා කරන්න තමයි මං ආවේ. ඔබ දෙතනා සොලි රටින් පලායන බව මට ආරංචි වුණා. මේ කිරිදුර්ගයේ තරණය නොකර ඔබට සොලි රටින් පිටව යන්න බෑ. ඒකයි මම මෙතන රැකවල්ලා සිටියේ. කෝවලන් ඔබට යන්න දෙන්න බෑ. කෝවලන් නුඹේ රූපයෙන් මගේ ඇස් නිලංකාර වුණා. නුඹේ නර්තනයෙන් මගේ ඇස් මෝහනය වුණා. දැන් මගේ ඇස් හොඳට පේනවා. සිටුතුමා ඔබේ ඇස් දැන්වත් පෙනෙනවනම් මෑ දෙස හොඳට බලන්න. ඇගේ කුසේ ඉන්න දරුවා ඔබේ. රාජනීතිය අනුව රටින් නෘත්‍ය රාජිනියට දස වසරක් යනතුරු දරුවෙක් වදන්ට බෑ. ඔබට ඇති ආලේ නාමෙන් ඇය ඒ දරු ගැබ විනාශ නොකර ඒ දරුව වදන්ට යනවා. ඒ නිසා රජතුමා නෘත්‍ය රාජනීති අනතුරෙන් ඇව නෙරපා හැරලා. ආලේ නාමෙන් නොවේ නම් මෑවන් කැබිනියක් අශ්වෙක් පිට නැගියන ගමනක්ද මේ? ඒ වසරන මෑට වන මුර්ගෙක් වගේ කඩාපනින්නේ. ඇය මොනවරයක් කලාටද? මාලා කට පියාගන්න. ඔබයි මේ සොයාවේ. ඔබයි මේ සරණ කරගත්තේ. ඔබයි මේට දරුවෙක් දුන්නේ. දැන් කන්නගී සමග රටින් පලා යනවා. ඔබ කරන දේ හරිද? කන්නගී මං ඔබේ දෙපා නැමදිල්ලා සිටිනවා. නැවත කාවේරි පටුනට ඇවිත් මගේ මන්දිරය ගව මහිසාදීදු දැසි දසුනු සියලු ධනයත් ඔබ ගන්න. මට වගේ කෝවලන්ව දෙන්න. මගේ දරුවගේ පියාමන්ට දෙන්න. දැන් මට වඩා ඔබ අයිති මාධවීට.
මම තනිවම මේ ගමන යන්නම්. මිය යන තාක්කල් ඔබේ නමින් පතුරතාවක ලෙස ඉන්නම්. ඔබ මාධවී සමග නවතින්න. කන්නකි නටුවෙන් ගිලිහුණු මලක් නැවත නටුවෙ තියන්නේ කොහොමද? ඉහිරුණු කිරි නැවත බඳුනකට එකතු කරන්නේ කොහොමද? බිඳුණු ආලයත් ඒ වගේ. ඔය ඇති කෝවලන් අදවත කන්න ගීළඟ තබා ඔබේ සිරුර පමණක් ගෙන යමින් මට ඇති පලක් නෑ. පිටත් වූ ගමන ඔබ කන්නගෙත් සමග යන්න. ඔබ දෙදෙනාට මහාවීරගේ සරණයි. තව එක දෙයක්. අපට සවස් වන විට කාවේරි පටුනට යගන්න පුළුවන්. ඒත් ඔබල යන්නේ දුෂ්කර ගමන. ඔබ දෙදෙනාගේ දෙපාවලට ඔරොත්තු නොදින ගමන. ඒ නිසා අපේ අශ්වයන් දෙදෙනා ඔබලා ගන්න. මේක බැකපත් දෙල්ලීමක්. මෑණියනි ඔබ කවුද? මගේ නම කවුන්දී. මම ජෛන පරිබ්‍රාජිකාවක්. හින්දුන්ට කෝවිල් තිබුණත් බෞද්ධයින්ට පන්සල් තිබුණත් ජෛන ආගම අදහන අපට ස්ථිරාරාම නැහැ. විඩා නිවා ගන්න තැනක් ඇත්නම් එතන තමයි අපේ ආරාමය. ඔබ මොනවද මෙහෙ කරන්නේ? මේ දවස්වල හැම කෙනෙක්ම ධර්ම ප්‍රචාරය කරන්න සොලී රටෙත්, පඬි රටෙත්, කේරළ රටෙත් සැරිසරනවා. බෞද්ධ භික්ෂූන්, හින්දු පූජකවරු, ජෛන පරිබ්‍රාජකයෝ. මාත් මේ පඬි රටට ගිහින් එන ගමන්. අපිත් මේ පඬි රටට යන ගමන්.
පඩි රටට මෙතැන් සිට ගමන අතිශයින් දුෂ්කරයි. අපි දැන් මාස ගණනාවක් තිස්ස මේ මහා හිමේ හරහා ගමන් කර. ගෙවා මගට වඩා පෙරමග කටුකයි. අපි මේ එන්නේ මම දන්නවා. ඔබ එන්නේ සොලී රටේට. ඔබ අද මෙතනට එන්න බවත් මම දන්නවා. ඔබ දෙදෙනාගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ගැන මම දන්නවා. මෑණියනි, අපට අපේ අතීතයෙන්වත් වර්තමානෙන්වත් පළක් නැහැ. අපේ අනාගත ඉරණම අපට කියා දෙන්න මෑණියනි. තව දසවසක් හෝ 15 වසක් ඇවෑමෙන් ඔබ දෙදෙන මහ විපතකට මුහුණ දීමට නියමිතයි. එපමණක් නොවේ. ඔබ දෙදෙනාගේ ඉරණම් ගමනට අනාගතයේදී එක්වන්නට තවත් ඉරණම් කාර්යකුත් දැන් බිහි වෙලා. කෝවලන්, ඔබ දැන් කුඩා දැරියකගේ පියෙක්. මෑණියනි, මා සිතා සිටියේ කවදා හෝ දවසක මට දැරියක ලැබුණොත් ඇයට අපේ වෙළඳ කුල පරම්පරාවට අරක්ගත් ඉෂ්ට දේවතාවගේ නම තැබීමටයි. ඔවුන් ඇයට තැබුවේත් ඒ නම තමයි. මනි මේ කලා.
මං කැමතියි වයන්තිමාලා කවදා හරි දවසක මගේ පියා කවුද කියලා දැක ගන්න. ඒක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි ස්වාමිදු. මට මනි මේ කලා කියන්න. මං කී සැරයක් කියලා තියෙනවද? ස්වාමිදු මම නෙවෙයි. මගේ මව. හරි හරි. අද ඉඳන්. ඉතින් මනි මේ කලා ඔබ ඉන්නේ සොලි රටේ. ඔබේ පියා ඉන්නේ පණි රටේ. තනියම නෙමෙයි. කන්නගි සිටු කුමාරිත් එක්ක. ඇත්තටම මං කැමතියි කන්නගීවත් දකින්න. ඈනම් කදිමි ස්ත්‍රියක් වයන්තිමාලා. නැත්නම් තමන්ව අමතක කරලා මගේ මවත් එක්ක ජීවත් වෙච්ච කෝවලන්ව ශුද්ධ වස්තුවක් විදිහට ආයෙත් බාර ගනීද? හැබැයි මම කන්නගී වුණා නම් කෝවලන්ව මගේ මැදුරේ සීමාවටවත් ගන්නෙ නෑ. හැබැයි ඔබට පුළුවන් සොලී රටේ රජතුමාගේ රාජදූතිකාවක් විදිහට පණි රටට ගිහිල්ලා කන්නගීවයි කෝවලන්වයි දෙන්නවම බැහැ දැකලා එන්න. ඒ කොහොමද? අපේ රජතුමාගේ පුත්‍ර රත්නය උදය කුමාරයා එයාගේ විවාහ යෝජනාවට කැමති වුණොත්. මගේ දෙමව්පියන්ගේ විවාහයට සිද්ධ වුණ දේවල් මට සිහි වෙනකොට විවාහය ගැන විතරක් නෙවෙයි ජීවිතය ගැන දැනෙන්නෙත් මහා කලකිරීමක්. මේ තරුණ වයසට මොකද මහාන වෙන්නවත් හිතුණද? ඇත්තමයි වයන්තිමාලා. මං දැන් බුදුබණ අහන්නත් පටන් අරන්. ඒ වුණාට ඔබ ජෛන ආගමේ. ඔබේ පියා හින්දු ආගමේ. වයන්තිමාලා දන්නවනේ මගේ මව බුදුදහම වැළඳගත් බව. එතුමියට බණ දේශනා කරන්න බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් එනවා. මටත් හැමදාම ඒ බණ ඇහෙනවා. ඔන්න භික්ෂුන් වහන්සේ කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට මගේ මවත් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ කියනවා ධම්මං සරණං ගච්ඡාමි කියලා. මගේ මවත් කියනවා ධම්මං සරණං ගච්ඡාමි කියලා. මොකද hina වෙන්නේ? කෝනු හාසෝ කිමානන්දෝ නිච්ඡම් පච්චලිතේ සතේ අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවිස්සත. පින්වතිය, මිනිසා රාගාදී 11කින්නෙන් නිරන්තරයෙන් දැවෙද්දී කවරනම් සිනහවක්ද කවරනම් සොම්නසක්ද? හෙටත් මේ වෙලාවට ඔබ වහන්සේ අපේ මැදුරට වඩින්න. මාධවී මං කී දවසක් නම් උඹට අවවාද කළාද අර මුඩු මහන මේ චිත්‍රපති මැදුරට වද්ද ගන්න එපයි කියලා? ජෛන දහම වගේම බුදු දහමත් අවිහිංසාවාදී විමුක්ති මාර්ගයක්. නෘත්‍ය රාජනී පදවිය අහිමි කරගත් උඹ කොයි මාර්ගය ගියත් මට කමක් නැහැ. දැන් මගේ එකම අපේක්ෂාව මනි මේ කළා. මගේ දැස් පිය වෙන්න කලින් ඇය උදය කුමරුගේ බිසව විය යුතුයි. නැත්නම් මේ රටේ නෘත්‍ය රාජනීය විය යුතුයි. මණිමේකලා ඇගේ වයසේ යුවතියන්ට වඩා වෙනස්. ඇය පුදුම විදිහට ಭಾರತೀಯ දර්ශනය හදාරන්න පටන් අරන්. ලෞකික ජීවිතය ගැන ඇයට ඇල්මක් නැහැ. නාට්‍ය කවුරුතේ යෙදෙන ස්ත්‍රීන් ස්වාමි පුරුෂයා වෙනුවෙන් සති පූජා පවත්වන උදවිය නෙවෙයි. අපි හරියට වාදකයා මලත් වැයෙන වීණා වගේ. වීණා වාදකයා මිය යනවා. ඒත් වෙනත් වාදකෙක් ඒ වීණාව වයනවා.
මට කලකිරෙන්න හේතු තිබුණා මෑණියනි. පණිරටේ ඉඳලා වෙළඳාම ආපු නඩයක් මට ඊයේ මුණ ගැහුණා. ඒ අය ඉස්සර කෝවලන් එක සමුද්‍ර යාත්‍රාවේ යෙදුණු උදවිය. ඔවුන්ට කෝවලන මුණ ගැහිලා තියෙනවා. කොහේදද? කවුන්ති පරිබ්‍රාජිකාවගේ පිහිටෙන් ශාලනීල මුණ නොගැහුණා නම් අපිට මොනවා වෙනවද කියලා හිතා ගන්නත් බෑ. දැන් රෙදි වියන්නත් දන්නවනේ. රෙදි අදින්න නම් දන්නවා. ඔබට බෑ තවදුරටත් මේ රෙදි ගොඩුලුත් එක තැම්බෙන්න. අවුරුදු 10ක්ද 12ක්ද 15ක්ද? දැන් ඇති විදෙව්වා. මට මේ අතපය වෙසල කරන වැඩ හුරු නෑ කන්නගේ. ඔබ සිටුවරේ. රටින් රට ගිය යාත්‍රිකයෙක්. ජීවිතේ එක දවසක ඔබ ගත් වැරදි තීරණයක් නිසා අපි අත විඳවනවා. නිවැරදි කරන්න බැරි තරමටම ජීවිතේ වැරදුනා කන්නගේ. අපි සොලි රටින් ආවේ පණි රටට යන්න. පණි රටට යන්න හිතුවේ මගේ පාසල බලවි කරලා ජීවිතය ආයෙත් ගොඩනගා ගන්න. අපි ඒක අමතක කළා මේ ගමේ නැවතුණා. අමතක කළේ පාසල බලවි කරන්න තියෙන කැමැත්තට. හෙට නවරාත්‍රි උත්සවයේ අන්තිම දවස. සරස්වති පූජෝත්සවය. ඒක ඉවර වෙලා අපි පන් රටට යමු. नमोस्तुते नमोस्तुते सरस्वती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा සක්වලගල එළිය කරන ශුභ්‍රවස්ත්‍ර ධාරිණී සුන්දරත්ව පරම මූර්ති සර්ව විශ්ව ශෝභිනී පෙරමග සුබ නිමිති සදන ශුද්ධ ශ්වේත හංසිනි කාව්‍ය සංගීත නාට්‍ය ලලිත කලා රාජිනී කාව්‍ය සංගීත නාට්‍ය ලලිත කලා රාජිනී नमोस्तुते सरस्वती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा हर्षणी सुहासिनी मुविन अमाते पुल गलन श्रीमुखी सुभाषिनी मिनिवी
වීනානාද නගනවාදිනී විනෝදිනී සකල කලා විද්‍යානිධි ධීමති සුපූජනී සකල කලා විද්‍යානිධි ධීමති සුපූජනී नमोस्तुते सरस्वती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा नमोस्तुते नमोस्तुते सरस्वती शारदा नमोस्तुते नमोस्तुते श्रीमती शारदा අපි තව ටික දවසකින් ගම අතැරලා යන බව ශාලිනට කියන්න වෙයි නේද? නෑ කන්නකි මගේ ගැන හුඟා කල්පනා කරා. අපි මේ ගනුදෙනුවට යන්න ඕනේ මදුරාපුරයට. මදුරාපුරය කියලා කියන්නේ පණිරටේ අගනුවර. එහි අපි දන්න කිසි කෙනෙක් නෑ කන්නකි. මට නම් පාරක තොටක හරි රෑක් කෙලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මාව තනියම දාලා ඔබ යනවා. ශාලිනී ඉන්නවනේ. ශාලිනීගේ දුව ඉන්නවනේ. ඔබට තනිකමක් දැනෙන එකක් නෑ. සල බලවි කරගත්ත ගමන් මං එන ඔබ කැඳවගෙන යන්න. මදුරාපුරයට යනවා කියලා කියන්නේ මා මනිමේ කලාවකින් තවත් ඈතට යනවා. මට මනිමේ කලාව කවදාවත් දැක ගන්න නොලැබේද කන්නකි? මනිමේ කලා හැරාන් කිසිම යෝතියක් මන් සරණ පාවා ගන්න නෑ පිය රජතුමනි. ඒක ස්ථිරයි. සෝලී රටේ වෙන කුමාරිකාවක් ඇත්තම නැද්ද? අපේ රටේ නැත්තම් මම පණ්ඩි රටෙන් කුමාරිකාවක් ගේන්න. අපේ රටේ පරම හතුරා ගජබා රජාගේ රටේ විජය කියන එකයි උගේ යාළු මිත්‍ර පරම්පරාවයි සරණ පාවා ගත්තෙත් පණ්ඩි රටේ මදුරාපුරයෙන් ගෙනාපු කුමාරිකාව. මගේ තීන්දුවේ කිසිම වෙනසක් නෑ පිය රජතුමනි. ධර්ම ප්‍රචාරය කරමින් සැරිසරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේ සොලී රටට කරන්නේ මහා විපැත්තියක්. උන් අපේ හින්දු ධර්මය විනාශ කළා. මාධවී නෘත්‍ය රාජිනිය බෞද්ධ මහෝපසිකාවක් කළා. දැන් ඒ හැටි කරේ රටේ අනාගත නෘත්‍ය රාජිනිය මනිමේ කලාත් උපාසිකාවක් කර අවසන්. ඒ උපාසිකාව සරණ පාවා ගත්තොත් උඹට වෙන්නේ සිරියහන් ගබඩාවට ගෙහින් සිල් රකින්න. පටාචාරා භික්ෂුණිය විනේධාරී භික්ෂුණීන් අතරද ධම්මදින්නා භික්ෂුණිය ධර්මකතික භික්ෂුණීන් අතරද උප්පලවන්නා භික්ෂුණිය ඉර්දිමත් භික්ෂුණීන් අතරද භද්‍රා කාපිලානී භික්ෂුණිය పూర్වේ නිවාසානුස්මෘති ඥාන ඇති භික්ෂුණීන් අතරද මොනවද ඔය? මේ පොතේ තියෙන්නේ සාංක්‍ය දර්ශනය. මේ පොතේ තියෙන්නේ වෛශේෂික දර්ශනය. මේකේ ආජීවක ධර්මය. මනිමේ කලා ඔබ ඔය පුංචි වයසට පුංචි මනසට ඔරොත්තු දෙන දේවල් නෙවෙයි ඔබ ඔය හදාරන්නේ. නෑ මෑණියනි, හැම දෙයක්ම මට හොඳින් වැටහෙනවා. තථාගත ධර්මයේ කෙරෙහි මා වඩාත් පැහැදිලා ඉන්නේ. මම කැමති සිවුරු පොරවන්න. මම කැමති
තාපසියක් වගේ වරලෙස මුදුන් කරලා බඳින්න. ඔබේ පාසලමින් තවත් වනිතාවකගේ දෙපා සැරසිය යුතුනේ. මං එක් පාසලබක් ගෙනහින් රත්රංවල වටනාකමට අලිවි කරනවා. ඔබේ කැමැත්තක්. මොහොතක් නැවතිලා යන්න. මදුරාපුරයට යන මගදිගේ මංගලකාරය ඇති. මනි මේ කලා මෑනියෝ දිය නානවා. ඔබතුමා ඒ පැත්තට නොගියොත් හොඳයි. මෑනියෝ නුඹ උමුතුවෙන්ද ඈ මනි මේ කලා මා උදය කුමරු බව නුඹ දන්නවද? එහෙමයි. මා සරණ පාවා ගන්න යන්නේ මනි මේ කලා කුමරිය බව නුඹ දන්නවද? එහෙමයි. ඒත් එතුමිය දැන් සිල් මෑණි කෙනෙක්. ඔව්. ඇය අප කාටත් හොරෙන් පඳුපාට සිවුරු පොරවාගෙන. ඒත් සිවුර කියන්නේ ගලවන්න බැරි ඇඳුමක් නෙමෙයි. අහකට බලයන්. නුඹේ සිරුරට ඔබින්නේ සිවුරු නෙමේ. රන් සලු පිළි. තෙරිය ඒ ගිල්ලා මරා දමා තියෙන්නේ ඔටුන්න හිමි කුමාරය. මංගේ හැතිරියගේ හිසකසා දමනෝ. රජතුමනි සංසුන් සිතින් සිතා බලා තීන්දු තීරණ ගන්න. පූර්වේ නිවාසානුස්මෘති ඥානය ලබාගත් බෞද්ධ මහෝපාසිකාවක් නිරුවත් කර දූෂණය කරන්නට තැත් කරන්නාට හිමි දඩුවම මරණයයි. හිසගසා දැමිය යුතුව තිබුණේ උදේ කුමරුගේ විනා මනි මේ කලාගේ නෙවෙයි. අශික්ෂිතකම් කළ තැනැත්තා පුත්‍රයාව ඔබතුමා මේ ප්‍රශ්නය ගැන සාධාරණ ලෙස බැලිය යුතුයි. පරවියෙකුගේ ප්‍රාණය බේරා ගැනීමට ඇඟමස් කපා දුන්නේ ඔබතුමාගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මනි මේ කලා මගේ දුව නේ මොකද මේ එහාට මනි මේ කලා මගේ දුව නැත්තකර මා කියන දේට සවන් දී මට ඕනෑම දඬුවමක් පමුණුවන්න. බවුන් වඩා මා ලබාගත් పూర్වේ නිවාසානුස්මෘති ඥානයට අනුව උදේ කුමරු ගියාත්මේ මගේ ස්වාමියා. ඔහු ඒ ආත්මෙදිත් අකල් මරණයකට ගොදුරු වුණා. දෘෂ්ටි විෂ නම් සර්පයා දෂ්ට කිරීමෙන්. ඔහු මේ ආත්මෙදිත් අකල් මරණයකට ගොදුරු වුණා. මගේ පාරිශුද්ධත්වය කෙලසන්න තැත් කිරීමෙන්.
ඔබ සැම දෙනා ඉදිරියේ මා නිදොස් වූවත් උදේ කුමරුගේ මිනී මරුවා යයි රටවැසියන් මා හෙලා දකීවි. ඒ නිසා මට මේ රටින් පිට වී යාමට ඔබ සැම දෙනාගේ අවසරය දෙන්න. මා මගේ පියා කන්නගී මාතාවත් සොයා පණි රටට යනවා. ඒ යන ගමනට බුදු බණත් බුදු ගුණත් මට පිහිට වේවි. මොකද මේ මේක අලෙවි කරගන්නද? අයියෝ මේක නම් බොහෝම වටිනා පාසලබක්. මේ වගේ බඩුවක් අලෙවි කරගන්න නම් රාජකීය රන්කරුව ගාවටම යන්න වේවි. උන්නැහැගේ වාසස්ථානය තියෙන්නේ අර එහා වීදී. උන්නැහේ ජාතරූප ආඩක ජාම්බෝනද වගේ මේ දක්ෂිණ භාරතයේ තියෙන වටිනාම මැණික් ගැන දන්න කෙනෙක්. ගිහින් උන්නැහැව මුණ ගැහෙනවකෝ. හොඳයි. මොකද අරමිනියා ගිය දිහා ඔය තරම් උනන්දුවෙන් බලන්නේ? නෑ මම මේ කල්පනා කළේ පිසවුන් වහන්සේගේ පාසලමක් නැති වුණාය. ඒක සොයා දුන් කෙනෙකුට මසුරන් දසදහසක් දෙනවාය කියලා අනබිරකාරයා කියාගෙන ගියේ ගිය මාසේ. අද මේ මිනිහා එනවා පාසලමක් විකුණන්න. ඉතින් බං මේ රටේ තියෙන්නේ බිසවුන්නාන්සේක පාසලම විතරක් ඈ. පාසලම අඳුනගන්න රජ්ජුරුව මිසක් අපි දැකලා තියෙනවද බිසවුන්නාන්සේගේ කකුල්? එනවා යන්න උඩට. කෝක දෙනවා. ඔහොම වාඩි වෙනවා. මෙච්චර මා විශ්වාස කළා මට ඇත්ත කියනවා. කාගෙන්ද මේ සිලම්බු හොරකම් කළේ? තවුනාසු මොතවෙන්ද? ඕක කන්නගීගේ. කන්නගී? ඒ කවුද? මගේ බිරිඳ. එහෙනම් තමුන් නැහැ මේ රටේ කෙනෙක් නෙමෙයි. නැහැ. මා සොලි රටේ. කාවේරි පටුනේ. පොඩ කොහොම ඉන්නවා.
තිදී දෙකම එක වගේ නේද? ඒ පාර බිසුන් වහන්සේගේ අනික් පාසල මස්සරකංක. කොහොමද එහෙම උනේ? ඒක දෙයියන්ගේ තීන්දුව. මේ අහනවා මිත්‍රයා. මේ පාසලමට ඔබෝල තියෙන්නේ වජ්‍ර මාණිකය. මුළු පාසලම දඹ රත්තරන්. මට මේකට මිලක් නියම කරන්න පුළුවන්. ඒත් මට මේක මිලදී ගන්න තරමවත් කමක් නැහැ. ඒ කියන්නේ මට සලම් විකුණන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් තමුට ගෙවන්න පුළුවන් ගණක් ගෙවමු. අපොයි. මට එහෙම අසාධාරණකම් කරන්න බෑ. මේ සලඹ ගන්න පුළුවන් එකම එක්කෙනයි මේ පණිරටේ ඉන්නේ. ඒ කවුද? ඒ අපේ මහරජුරුවෝ. මාලිගාවට රම්බඩු හදන රංකරුව හැටියට මට පුළුවන් රජතුමා බැහැ දැකලා මේ ගැන කියන්න. අනේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු උපකාරයක්. හොඳයි එහෙනම් අපි මෙහෙම කරමුකෝ. එහා පැත්තේ තියෙනවා ගල් පර්වතයක්. ඒක මුදුනේ තියෙනවා කෝවිලක්. සලඹත් පරිස්සම් කරගෙන මං එනතුරු එතෙන්ට වෙලා ඉන්නවා. හොඳයි මං ඉන්නම්. තමුන්නාසේ කරඩිමෙන් එනවනේ. ඇයි? අද එක කිරිබුරුල්ලකවත් කිරි නැහැ. එළදෙන අඬනවා. අසුබ නිමිති. ඊයේ වෙන්දට වලට තියාපු කිරි බඳුන් එකක්වත් මිදිලා නැහැ. ශාලනී. මට මේ හැම අසුබ නිමිත්තක්ම පෙනෙනවා. පෙනෙනවා විතරක් නෙවෙයි දැනෙනවා. ඔබ කියන්නේ මගේ සැමියා වෙනුවෙන් තවත් බලන් ඉන්නද? මදුරාපුරයට ගිහින් ආපහු එන්න නම් දැන් කාලේ හොඳටම ඇති. සංසාරේ ගිරිදුර්ගය නගිමින් නුසුන් ප්‍රාර්ථනා සුන්බුන් නැහිදින්නේ නාගනාගිනී විෂදල පහරින් ගැලවී යන්නට පිහිටත් අයදින්නේ
නිරුදක කතරේ රැඳේද දියසිරා තිබේද වනරේකා කරුලකුණක්වත් දිස්වේදෝ අහසේ ගිලියාද වැලි සුලිකුණාටු අතරේ ව්‍යාකුල මනසේ නැඟේද ගිනිජාලා අනාථ හදපාරා ප්‍රාණයගිලිහි අනියත ගඩගඳුරේ නිමාවේද දිගු ගමන හුදෙකලාවේ සංසාරේ ගිරිදුර්ගය නගිමින් නුසුන් ප්‍රාර්ථනා සුන්බුන් නැහිදින්නී නාගනාගිනී විෂදල පහරින් ගැලවී යන්නට පිහිටත් අයදින්නේ උඹලා දොරටු පාලියෝ නේද? උඹලවත් දන්නේ නැද්ද රජතුමා කොහෙද ගියේ කියලා? කොහේ යන්නද ඉතින්? දේවාලෙට වෙලා පූජාව තියති ඇති. වින්දියා කඳුවැටින් මෙපිට තියෙන රටවල් 3යි. සොලි, පාණි, කේරළ. ඒ එක රටක රජ කෙනෙකුට තමුන්ගේ බිසවුන් වහන්සේගේ පා සල්ලමටවත් ආරක්ෂාවක් සපයන්න බැහැයි කියලා අනිත් රජවරු දැනගත්තොත් කාටද ලැජ්ජාව? ඒ රජවරු කියාවී පණ්ඩි රටේ ඉන්නේ තමන්ගේ පාසල්ලමට මොනවා වුණාද කියලාවත් හිතාගන්න බැරි මන්ද බුද්ධික විසුණුනාංශ කෙනෙක් කියලා. ඔබතුමා මොනෑම් විදියකින් හරි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නයි බලන්නේ. රට පුරා අඬබෙර හැසිරෙව්වා. දහසෙන් බැඳි පියලෙ දෙනවයි කිව්වා. ඔබතුමායේ මොන දේ කළත් රට්ටු කවුරවත් ඔබ වහන්සේව එක මසුරමකට මායින් කරේ නැහැ. හොරෙක් කියලා දැකපු ගමන්ම මන් දැනගත්තා. රජතුමා අවසරයි මහරජතුමනි. කැඳවීමකින් තොරව ඇයි මේ අවේලාවේ? අතිශයින් ප්‍රීතිජනක ආරංචියක් රැගෙනයි මම මේ පැමිණි රජතුමනි. කියව. බිසවුන් වහන්සේගේ පාසලම සොරාගත් ඒ සොරදැටුවා පාසලමත් සමග දැන් මගේ අත්අඩංගුවේ මහරජතුමනි. නුඹ තමයි මිනිහා. නුඹ තමයි වීරයා. එහෙමයි. අපේ පණ්ඩි රජතුමාටවත් කරන්න බැරි වුණ දේ නුඹ කරා. කොහේකෙද්ද? සොලි රටේ. ආපුරුයි. යුක්තියේ දේශයක් කියා වර්ණනා කරන රටක මිනිසුන් ක්‍රියා කරන හැටි. ඒත් කොහොමද ඌ මගේ බිසවගේ පාසලම සොරකම් කළේ?
ඌ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් මායා බන්ධනයෙන් චෞරක්‍රියා කරන කපටියෙක්. ඌට නොපෙරී යා හැකි. ඌට මිනිසුන් නිද්‍රෝපගත කළ හැකි. එහෙම බලයක් නැත්තම් පිටරැටියෙක් කොහොමද මගේ මාලිගාවට ඇවිත් මගේ බිසවගේ පාසලම ගෙනියන්නේ. නුඹේ අත්අඩංගුවට පත් නොවෙන්න ඔය සාහසික චෞර්යා මගේ ශීර්ෂ පළඳනාවත් සොරකම් කරන්න ඉඩ තිබුණා. එහෙමයි. බෙබඳු නිහින සොරකමක් කළ එකෙක්. හිරේ විලංගුවේ දැම්මොත් එය ප්‍රමාණවත් කියලාද ඔබතුමා හිතන්නේ? නැහැ. මං ඌ මරා දමනවා. නාගසේන කාලදේව මේ රන්කරුවා සමග ගොස් ඔහුගේ අත්අඩංගුවේ සිටින සොර දෙටුවා මරා දමව්. මා දේවියත් පැමිණෙන තුරු කිසිවෙකුත් පාසලම ස්පර්ශ නොකරව්. ශ්‍රීමදාත්මනේ ගුණයික සින්දවේ නමක් ශිවාය ධාවලේශ දූතකෝක බන්ධනේ නමක් ශිවාය අපට උගන්නා තියෙන දේහ ලක්ෂණ ශාස්ත්‍රයට අනුව නම් අර පුද්ගලයා හොරෙක් නෙවෙයි මිත්‍රයා. උඹ හරි මිත්‍රයා. මන්ත්‍ර ශාස්ත්‍රයෙන් චෞරක්‍රියා කරන කපටින්ට දෙවියන්ගේ විස් ගණන් පුළුවන් බව ඔබලා දන්නේ නැද්ද? උන්ට ඉන්ද්‍ර දෙවියන්ගේ මාළය පවා ගලවා ගන්න පුළුවන්. කෝපාසලම තියෙන තැනකින් ගනින් එලියට හරි ඔබ තමයි මිනිහා. හිටවියෝ කවුද තොපි? කවුද මුලම හැඩුවේ? බලාගෙන තත්ත්ව අසවර්තියේ බලාගෙන හිටපන් මම මුව බාවන හැටි. අමනේ බලයින්නේ කොටපිය තමුන්නාන්සේ
රජතුමනි රජතුමනි පාසලබක් අතිංගත් වනිතාවක් කෝවිල් දොරකට්ටවිත් කෝවිල ඇතුළට එන්න දබර කරනවා. කවුද? හැරතී දෙව්දුව වගේ සුන්දරයි. ඒත් පිහිසුනුයි. තාරකා සුරයාගේ හදවත පෙරු දුර්ගා වගේ. මුවිල්ලේ වගුරුවන කාලි වගේ. කප්පටි කයිරාටික රන්කරුවෙකුගේත් මානේ නිදිමුණ බිසවකගේත් ප්‍රලාපවලට රැවටි කිසිදු වග විභාගකින් තොරව මගේ නිර්දෝෂී ස්වාමිපුරුෂයා අමුවේ මරා දෙමු. නුඹත් රජෙක්ද? නීතිය අවනීතිය කළ ධර්මය අධර්මය කළ නුඹත් රජෙක්ද? ස්වාමීනි මෑ පන්නා දමන්න. මෑ අපට ලොකු විපතක් කරන්න බව මට සහතිකයි. මා ඊයේ රාත්‍රී විවර ස්වප්නයක් දුටුවා. රාත්‍රියේ දේදුණු පායාවා. දවාලේ පෑයොත් හරවලින් ගිනි පුපුරු බිමට වැටුණා. ඔව්. නුඹලාගේ සීන තුල පමණක් නෙවෙයි. තව ටිකකින් මුළු පඳුරට පුරාම ගිනි පුපුරු ඇවිලෙයි. හොඳට ඇස්සර බලව. මේ මගේ පාසලද? මගේ ස්වාමි පුරුෂයා නුඹලාගේ රටට ගෙනාවේ ඉන්න එකක්. මෑ මායාකාරියක්. මෑ පන්නා දමන්න රජතුමනි. රාජපුරුෂේනි කටමෙත දොරන මේ ස්ත්‍රියගේ පියයුරු කපා නිග්‍රහ කොට කෝවිල් පරිශ්‍රයෙන් පලවා හරිව්. මගේ පියවුරු ස්පර්ශ කරන්න නුඹලා තෙපි මගේ සිරුරට අත තැබුවොත් බලාගනිව්. මම තිටයි මේ කියන්නේ. නුඹේ පාසලම සලෝපන්. මොනවද නුඹේ පාසල බැදලේ හඬ දෙන්නේ? මුතු ඇට. දැන් බලව මගේ පාසල බිහඬ. මොන වගේ හඬද නුඹලට හෙන්නේ? මැණික්කට. එහෙනම් බලාගනිව්වේ මැණික්කට. දීපංගෝක දැන් බලාගනිව් බිසවුන් වහන්සේගේ පාසලඹ. රන්කරුවා අත්අඩංගුවට ගනිව්. අනේ මිත්‍රවරුනි දැන් මගේ නිර්දෝෂී සාපුරුෂයාගේ ප්‍රාණයට වග කියන්නේ කවුද? නුඹලාගේ රටේ යුක්තිය මේකද? සාධාරණත්වය මේකද? ධර්මය මේකද? නීතිය මේකද? නුඹලා ඝාතනය කළ මේ එක්කම එක නිර්දෝෂී ප්‍රාණියා වෙනුවෙන් නුඹලාගේ අපා දෙපා සිව්පා සියලු දෙනාටම වග කියන්න වෙයි. නුඹලා වැනි මුග්ධයන්
පතිවෘතාවන්ගේ බලමහිමෙන් නොදන්නවා ඇති. මම මගේ ප්‍රතිවෘතා බලයෙන් තොපගේ බැල්මෙන් ඉදුල්ලු තෙපි කපාදමට තැද්දෙරු පියවරු වලින් මගේ වම් පියවර ගලවා පොළවේ ගසා එයින් නැගෙන ගින්නෙන් මුළු පඩිරටම ගිනිපත් කරනවා. ඔබතුමිය මටත් මගේ රාජ්‍යයට සමාව දෙන්න. සමාව ලැබෙන්නේ ශ්‍රමණයන්ට, පතිවෘතාවන්ට, ලදරුවන්ට, මහල්ලන්ට, ශිවදවියන්ගේ වාහනය නිසා ගවයන්ට පමණයි. අග්නි දේවතා මගේ පතිවෘතාව සත්‍යවාදී නම් මේ මුළු පඩිරටම ගින්නෙන් දවාලන්න. පතිව්‍රතාවකට ගංගා නම් ගඟ වුවත් ආපසු හැරවිය හැකි. උතුරන තෙල් කටාරමකට වුවත් අත දැමිය හැකි. අහසට අත් පොළසන්දී වැසි වැස්විය හැකි. ගින්නට පැන නොදැවී සිටිය හැකි. ඉක්මන් කරලා මේ මදුරාපුරෙන් පිට වෙන්න. ගින්න තාම පැතිරෙනවා. කෝවලන් කියලා කෙනෙක් මේ නගරයට ආවා. ඔහු කෝ? ශිව කෝවිල ගිනි ගත්තා. රජතුමයි පිසවයි රන්කරුවයි පිලිස්සුනා. කෝවලන්ගේ සිරුර අතුරුදහන් වෙලාලු. කරුණා කරලා මේ නගරෙන් පිට වෙන්න. එතකොට අර කන්නකි? ඇය ප්‍රතිවෘතා බලයෙන් වම් පියවර ගලවා පොළවේ ගසා මේ මදුරාපුරයට ගිනි තිබ්බා. ඉන්පසු කවුරුවත් ඇය දැක නැහැ. දෙයියන්ගේ නාමයට මේ නගරෙන් පිට වෙන්න. මදුරාපුරයට අධිපති දෙවඟන වශයෙන් මාගේ යුතුයකමයි මා ඉටු කරන්නේ කන්නගී. ඔබ උපන්නේ සොලී රටේ. පතිවතේ මහිමේ කියා පෑවේ පණ්ඩි රටේ. එහෙත් ඔබ දේවත්වයට පත්වන්නේ කේරළ රටේ. මා ඔබ එහි කැඳවාගෙන යන්නේ ඒ නිසයි. ඔබගේ වම් පියවර මා ඔබට නැවත ලබා දෙනවා. මේ තාක් පණ්ඩි රට පුරා ඇසුනේ වේද ගීතිකා. අද ඇසෙන්නේ දුක් කඳවුනා. මදුරාපති දෙවඟන මා කැඳවාගෙන ගියේ මහතෝමර පව්වට. එතැන මුරුගන් දෙවියන් වැඩවසන තැන. කේරළ වැසියන් මටත් පුද පූජා පවත්වන්න පටන් ගත්තා. ඒ අතර සිදුවනේ අසිරිමත් හමුවීමක්. ඒ හමුවීම මගේ ජීවිතය වෙනස් කළා. කෝවලන්ගේ මුහුණ කෝවලන්ගේ සුවඳ
මණිමේකලා ජනයා ඔබතුමීට දැන්මම මල් පහන් පූජ කරන්න පටන් අරන්. ඔව්. දානමානත් ගෙනෙනවා. ඔවුන්ගේ ශ්‍රද්ධා භක්තිය ප්‍රතික්ෂේප කරන්න බෑ. මා අදහනී බෞද්ධ දර්ශනය අනුව නම් ඔබතුමිය මදුරාපුරේ ගින්නෙන් දවාලීම වැරදි. වැරදි. සහ මුලින්ම වැරදි මණිමේකලා. ඒ කලා වූ පාප කර්මයෙන් මා දැවෙනවා. ඉන් මිදෙන මාර්ගයක් කියා දෙන්න මණිමේකලා. බුදුන් සරණ යන්න මෑණියනි. ධර්මයෙහි හැසිරෙන්න. බණ භාවනා කරන්න. ඔබවන් පාරිශුද්ධ පතිව්‍රතාවකට මාර්ගඵල උව ලැබිය හැකි. බුද්ධත්වය පවා ලැබිය හැකි. මා දන්නා තරමින් ස්ත්‍රියකට බුදු විය නොහැකි මණිමේකලා. අපවන් ස්ත්‍රීන් පළමුව පුරුෂාත්ම භාවය ප්‍රාර්ථනා කළ යුතුයි. මා පුරුෂාත්මයක් ලබා ධර්මයෙහි හැසිර මතු බුදු බව ප්‍රාර්ථනා කරනවා. මම මතු බුදු වෙනවා. නානා සුන්දර ජනවනිතා ගන තාරපති ත්‍රව ශ්‍රී දේහං නානා වර්ණක ශාටක ධාරණ මාලා ගන්ධ කිලන්තං නානා ශාස්ත්‍ර ප්‍රජාන විචාරණ ඥාන විශාරද කීර්ති ධරං නානා शोभित रत्न निरंतर गदा तुते पत्ति निमाता